ශ්‍රී ලංකා හිටපු නායක සහ සුපිරි තුන්ගරයව ක්‍රීඩකයකුණු දසුන් සානක මෙවර ඉන්දිය ප්‍රමියලි තරගාවලි සඳහා ගුජරා ටයිටන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවයා තිබෙනවා ගුජරා ටයිටස් කණ්ඩායම වෙනුවෙන් මිලදීගත් නොසිලන්තයේ ගලන් පිලිප් සාබාධරලක්කීම හේතින් ඔහු තරගාවලින් ගත් වුණ ඉතින් ඔහුවනට තමයි දසුන් සානක ගුජරා ටයිටන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වෙලා තිබෙන්නේ ඉතින් ලැබෙන තොරතුරුවලට අනු ඉදිරි දින හිපේදී ඔහු ගුජරා ටයිටස් කණ්ඩායම සමඟ එක්වීමට නීමිත බව වාර්තා වෙනවා ඉතින් අපි දන්න හුට මෙවර තරගාවලි ඉදිරි තනග ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා දෙයිද නැද්ද කියලා ගුජරා ටයිටන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්තය විසින් ඉතින් කෙසේත ලාංකීය ක්‍රිකට් ප්‍රේෂකෙන් විදිර අපි බලාපොරත්තුවනි දසුන් සානක බොහෝදුරට ක්‍රීඩා කරාව කෙ ඉතින් ඔහු මීට පෙරත් දෙදා ශිෂතුන වසරේදී ගුජරා ටයිටස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඉතින් එහිදි තරගතුනකට පමණයි ක්‍රීඩා කිරීමට හොට හැකියාව ලැබුණේ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙන් විදිර දසුන් සානකව මෙවරයි පිල් තරංගාවලිය ගුජරා ටයිටස් කණ්ඩායම වෙනුවෙන් බඳවා ගැනීම පිළිබඳ ඔගොලොන්ට හිතෙන්නේ මොකද ඉතින් ඔගොලොන්ගේ වටින අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න